සුබ දවසක් වේවා කියලා පිළිගන්නවා. ඔයාලා හැමෝම මිනු හර්ෂණ නෙමෙයි මිනු ට්‍රැවල්ස් channel එකට අලුතෙන් මේ ඔන්න අද අපි යනවා ජර්නි එකක් ගොඩ කාලයකට පස්සේ යන්නේ ඉස්සරහට ගන්නම් කොහෙද යන්නේ කියලා. ඉතින් එහෙනම් යමු මේ ඉමිග්‍රේෂන් ක්ලියර් වෙන්න ඕනේ. ඉමිග්‍රේෂන් ක්ලියර් වෙනවා කියව ගමන් ඉතින් දන්නවා රටේ පිටට යන්නේ කියලා. එහෙනම් ඉමිග්‍රේෂන් ක්ලියර් වෙලා හම්බ වෙනවා. සුබම සුබ දවසක් වේවා කියලා පිළිගන්නවා කාලේ හැමෝම. ඉතින් ඔන්න මිනු හර්ෂණ YouTube channel එකට ඔන්න දැන් අපි කියන්න ඉතින් දන්නවනේ thumbnail එක දැක්කම ඉන්නේ මෝල්ඩිව්ස් වල මාලේ සිටි එකේ තමයි ඉන්නේ. ඊයේ ආවා ඇවිල්ලා පොඩ්ඩක් මගේ වයිෆ්ට අසනීපයි කියලා තනියම මම ගියා බෙහෙත් ටිකක් අරන් ඉන්න. ඔන්න දැන් උදේ පාන්දරම අපි යනවා කන්න මොන හරි ගන්න. මේ රට එයාට පුරුදුයි. මොකද එයා අවුරුදු දෙකක් විතර හිටපු රට කරපු. ඉතින් එයා ඉස්සරහෙන් යනවා මම පිටිපස්සෙන් යනවා. ගිය පාර වෙඩින් එකට ලංකාවට ගිහිල්ලා මුහුද දැක්කට පස්සේ මුහුද දැක්කේ නැහැ. මොකද ඉතින් මැලේසියාවල යන්න බැරි වුණා. අද ඉතින් පොඩක් හොඳ ලස්සනට මුහුද දකින්න යන්නේ. ඊට කලින් අතර කෑම කඩයක් තියෙනවා යන්න ඕනේ කන්න. කෑමනම් නියමයි ආයි කතා කරලා වැඩක් නැහැ. ලංකාවේ විදිහට තිබ්බ මාළු පාන් එක රෝල්ස් එක ඊට වඩා රහයි. කොහොමරි ගොඩ කාලයකට පස්සේනේ සාමාන්‍ය අවුරුද්දකට වැඩි අවුරුදු දෙකකට වගේ පස්සේනේ ඒව එකක් සෙට් වුණේ. ඔන්න බීච් එකක් ළඟට ආවා. හිමිට දැන් ඇවිදගෙන යනවා. බීච් එකක් වල මේ අතන ලොකු මොකක් හරි හදනවානේ පාරක් වගේ. මේ ආටිෆිෂල් බීච් එක මේ හරියට ඉතින් අද එහෙම ලොකුවට කරන්න දෙයක් නැහැ මාලේ සිටි එකේ. වයිෆ්ටත් දෙන්න බෑ කිව්වා මේ ඇවිදින්න යන්න. මොකද එයා මෙහි ඇවිදලා තියෙන හින්දා. ඉතින් මම මෙහි ඇවිදලා නැහැ. මම ෆස්ට් ටයිම් නේ ආවේ. ඉතින් මම තනියම ආවා. මම තනියම ඇවිල්ලා මේ දිනවා ආටිෆිෂල් බීච් එකක්. ඉතින් මෙතන වාඩි වෙලා ඉන්නවා. මොකද මාර අවුවයි මේ ටයිම් එකේ. ඉතින් මං එතන වෙලා වාඩි වෙලා ඉන්නවා. දැන් ගොඩාක් මට පේනවා මේ හාබ එකක් එන්නේ. ගොඩාක් අර ගෝලි මට පේනවා. මම දන්නේ නැහැ ඔයාලට පේනවද කියලා. ඉතින් ගොඩ කාලයකට පස්සේ තමයි මේ විදියට මුහුද දකින්නේ. වතුර ටිකක් දිහා බලන්නේ. කාම් වෙනවා මේ පරිසරය. ඉතින් මම උලන් ඇතුලේ පැද්දි ඉන්නවා මෙතනට වෙලා. බලමු මොනවා හරි ස්පෙෂල් දෙයක් කරනවා නම් අනිවාර්යයෙන්ම මම ඔයාලට පෙන්නන්නම් මම මොනවද කරන්න කියලා. ඉතින් ටිකක් වෙලා මෙහෙම ඉඳලා යන්න තමයි තියෙන්නේ.
campus is our second home. This time also we need a big help, but because we are population in our country is small, so we know you are. But you guys did the Yeah, we will try. We will try our best. That's why we came as a replay, you know. No, it's 19. The Gayoom, Muhammad Abdul Gayoom, the former president. Yeah. He said when he got a president, that is 1978, 79 or 78. When he checked the place, there's no limit. Rice. Rice is our main food, no? Yeah. So those days the transportation is not very good. Come and go. It should take more time, no? Those days, 1970 or 80s. So he sent one 40 minutes. He sent 40 minutes to Sri Lanka. He said maybe Jayawardena is the president. Yeah, JR. Is the president. Then the letter is so can you give me some rice for us? We will return immediately. 22,000 tons rice immediately. Because Sri Lanka also imported from other country for some give us immediately. ආශිර්වාද මොකද හිතෙන්නේ? අපි එමු මේ මෝල්ඩිව්ස් වල බස් එකක යන්න හදන්නේ දැන්. ඩබල් ඩෙකර් එකක. පාර මැලේසියාවට ටක් කරනවා වගේ ටක් කරා.
මෝර්නිං හැමෝටම ඔන්න අද මෝල්ඩිව්ස් ට්‍රිප් එකේ දෙවනි දවස උදේම මේ මම නම් යන්නේ මේ කෑම හොයාගෙන කොහෙ ගියත් හොඳට කාලා ඉන්න බෑ. ඉතින් මම දැන් යන්නේ මේ ලංකාව විදියට දෙනවා මාළු පාන් අනම්මනම් තියෙනවා මේ එතනට තමයි යන්නේ මාළු පාන් මොනවා හරි ෂෝටේජ් ගන්න. ඊට අමතරව මම දැක්කා තියෙනවා මේ අඹසෙවන කියලා තියෙනවා ලංකාවේ රෙස්ටුරන්ට් එකක්. මම එතනට යනවා උදේට. එතනත් මොනවද තියෙන්නේ කියලා බලලා එතනින් මොනවා හරි අරන් යන්න. යමුද? ඊයේ කාපු කඩේටමයි යන්නේ මේ ෂෝටේජ් ගන්න නම්. අද මාළු පාන් තිබ්බේ නෑ. ඒකින්ද ගත්තා මේ රෝල්ස් ගත්තා. දැන් යනවා මේ අඹසෙවනට. අඹසෙවනෙන් ගත්තා මේ ඉන්දියාප්ප. දැන් ඒකත් අරන් යනවා ගෙදරට කන්න. ඩේලියක් ගන්නත් ඕනේ බොන්න. ඩේලි. මේ සෙට් වෙන්නේ ඩේලි එක තමයි. උදේ කෑම නම් කෑවා සුපිරි ඉන්දියාප්ප රෝල්ස් හැම එකම නියමයි. ඉතින් දැන් දවල් 12 මාට්ට විතර ඇති. අපි යනවා මේ පොඩ්ඩක් රිලැක්ස් වෙන්න කියලා කොෆි එකක් බොන්න කියලා. ඉතින් එහෙනම් ගිහින් බලමු මොකද වෙන්නේ කියලා. අපි මේ සී හවුස් කියන කැෆේ එකට ආවා. හරි ලස්සනයි ඒක මේ ඉතින් පේනවා ලස්සනට මේ විදිහට මොකද අතන ෆ්ලයිට් එකක් ලෑන්ඩ් කරනවා මාර්ගයේදී මට ඒක කැප්චර් කරගන්න ටයිම් එක නැහැ. මාර ලස්සනට ඒක ලෑන්ඩ් කරා. මම පෙන්නන්නම් මෙතනට කෙලිම එයාපෝට් එක පේන්නේ. මම පෙන්නන්නම් එයාපෝට් එක. ඔය ඈතින් පේන්නේ එයාපෝට් එක. අර ෆ්ලයිට්ස් එහෙම තියෙනවා. ආපහු chance එකක් හම්බුනොත් මම පෙන්නන්නම් ෆ්ලයිට් එක ලෑන්ඩ් කරනවා. මෝර්නිං හැමෝටම. ඉතින් අද තුන්වෙනි දවස තමයි අපි රිසෝට් එකට පිටත් වෙන්නේ. ඉතින් අදත් උදේම ආවා මේ බනිස් මාළු පාන් රෝල්ස් අනම්මනම් ගන්න.
දැන් ඉතින් ඒක අරගෙන යනවා ආපහු කාලා බීලා පිටත් වෙනවා අපි රිසෝට් එකට යන්න. මොකද ස්පීඩ් බෝට් එකේ එන්නේ එයාපෝට් එක ළඟට අපිව ගන්න. ඉතින් අපි එහෙනම් අද ජර්නි එක මේ විදිහට යමු.